Hi friends, welcome to our YouTube channel Wings of Yanoo. අවුරුදු දෙකට අඩු චූටි පැටියෙක් එක්ක ෆස්ට් ටයිම් ෆ්ලයි කරනවා නම් ඔයාලට මගේ ඇරෙන සහ වැදගත් වෙන පොයින්ට්ස් කීපයක් අපේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් වැදගත්ම කාරණාව අපි ෆ්ලයි කරන්න තෝරගන්න වෙලාව. ඉතින් අපේ ටිකට්ස් බුක් කරද්දී චූටි බබාලා ගොඩක් වෙලාවට රැට නිදා ගන්නවා. ඉතින් ඒ නිසා නයිට් ටයිම් ෆ්ලයිට් එකක් බුක් කරනවා කියන්නේ ගොඩක් වාසියක්. මොකද එයා ෆ්ලයි කරන කාලය තුරවටම නිදා ගන්නවා කියන්නේ අපිට ලොකු පහසුවක් වෙනවා. ඉතින් ටිකට්ස් බුක් කරද්දී ස්පෙෂලි කියන්න ඕන අපි බබෙක් එක්ක ෆ්ලයි කරනවා කියලා දැනුම් දෙන්න. ස්පෙෂල් සීට් එකක් රික්වෙස්ට් කරන්න. සමහර විට ඔයාලට බැසිනේට් සීට් එකක් එහෙම නැත්නම් ස්පෙෂලි අරේන්ජ් කරපු සීට් එකක් හම්බෙන්න පුළුවන්. ඔයාගේ බබා ට්‍රැවල් කරද්දී වැඩිපුරම කැමති ස්ට්‍රෝල් එකක යන්න නම් එහෙම නැත්නම් බේබි කැරියර් එකක යන්න නම් ඔයා කැමති දෙයක් තෝරගන්න පුළුවන්. ඒක ගොඩක් පහසුයි අපි ට්‍රැවල් කරනකොට. ලගේජස් ගැන කතා කරද්දී අපි යන්න කලින් රෙඩි කරගන්නවා අපේ ලගේජස්. මේන් ලගේජ් එකේ නම් අපි ගොඩක් වෙලාවට බේබාලගේ බෙහෙත් එහෙම අරන් යනවා. බෙහෙත් අරන් යද්දී වීදුරු බොටල්ස් වල තියෙන නිසා හොඳට බබල් රැපින් ලේයර් එකක්, ඒ වගේම තමයි ටේප් ලේයර් එකක් දාලා හොඳට සීල් වෙන්න බොටල් එක කෙයාර්ෆුලි අරන් යන්න පුළුවන් විදිහට පැක් කරගන්න එක වැදගත්. ඔයාගේ පාස්පෝර්ට් එක, එයාර් ටිකට්ස් එහෙම නැත්නම් ඔයා යන රටට අදාළව භාවිතා වෙන මුදල් වලින් ලොකු ගාණක් නෙමෙයි පොඩි ගාණක් එක මේ වගේ චුටි පර්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට හැම වෙලාවෙම හෑන්ඩ් ලගේජ් එක ඇදලා දෙන්න ඕනේ නැහැ. එයාලයින් එකෙන් හෑන්ඩ් ලගේජ් එකට කොච්චර බර ප්‍රමාණයක් හම්බුණත් පුළුවන් තරම් උපරිම අත්‍යවශ්‍ය දේවල් විතරක් දාලා හෑන්ඩ් ලගේජ් එකේ බර අඩුවෙන් තියාගන්න එක වටිනවා. මාත් මේක කලින් දැනගෙන හිටපු කාරණාවක් නෙමෙයි. කටුනායක එයාපෝට් එකට ගියාට පස්සේ තමයි මාත් දැනුවත් උනේ. ඉතින් තනියම ට්‍රැවල් කරන කෙනෙක් නම් බබත් අරගෙන අපේ ට්‍රොලි එකක් හම්බුණත් මේන් ලගේජස් එහෙම දාගෙන ටිකක් මැනේජ් කරගන්න එක අමාරුයි. නමුත් එතන සර්විස් එකක් තියෙනවා. මට ඩොලර් 10ක් වගේ උනේ. එක එක්කෙනාගේ ප්‍රයිසස් වෙනස්ද මීට වෙනස්ද කියලා මන් දන්නේ නැහැ. ඉතින් චෙකින් වෙන තැනටම අපේ ලගේජස් ගිහින් දෙනවා වගේම චෙකින් වෙන තැනත් අපිට පොඩි සපෝට් එකක් හම්බ වෙනවා. හෑන්ඩ් ලගේජ් එකේ වතුර ගෙනියන තැනක් වුණාට පොඩි බබෙක් යනවා නම් රික්වෙස්ට් කරලා අපිට පුළුවන්කම තියෙනවා පොඩි වතුර ප්‍රමාණයක් ගෙනියන්න. ඒ වගේම තමයි සීරියල් එකක්, බිස්කට් එකක් වගේ දෙයක් එයාට අරන් ගියොත් ගොඩක් පහසුයි. කටුනායක එයාපෝට් එකේ තියෙනවා ස්පෙෂලි බේබි කෙයා යුනිට් එකක්. ඒකෙදී අපිට ෆීඩ් කරන්න, ඒ වගේම තමයි බබාට ෆීඩින් චෙයා එකක් පවා තියෙනවා. කෑම කවා ගන්න ඕන නම් එහෙම ගන්නත් පුළුවන්. බබා ආස වර්ගයේ කලින් දැකලා නැති විශේෂම දෙයක් කලින් දැකලා නැති සෙල්ලම් බඩු 3-4ක් තියාගන්න. එයා කාම් කරගන්න ලේසි වෙනවා. ඒ වගේ සෙල්ලම් බඩු තිබුණොත්. බෝඩින් ටයිම් එකේදී අපිට පුළුවන් බබාව සීතලට ලෑස්ති කරලා ඇඳුම් ජැකට් එකක් තොප්පියක් වගේ දාන්න. මොකද ප්ලේන් එක ඇතුලේ සීතලක් තියෙන්න පුළුවන් සහ අපි අරයිවල් වෙන ටයිම් එකත් එක්ක ඒ රටට සීත කාලයක් පාන්දර වගේ වෙනවා නම් බබාව ලෑස්ති කරලා තියාගන්න එක වටිනවා. ප්ලේන් එකේදී අපිට රික්වෙස්ට් කරලා බ්ලැන්කට් එකක් අලුත්ම එකක් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි බ්ලැන්කට් වගේ දේවල් නම් අරන් යන්න ඕමනාවක් නැහැ. ප්ලේන් එක ෆ්ලයි කරන්න පටන් ගන්නකොට වගේම ලෑන්ඩ් කරද්දී ඇතිවන පීඩන වෙනසත් එක්ක බබාලගේ කනේ ගැටලුවක් ඇති වෙන්න